අර වීඩියෝ එකේ part 2 එක මන්දාරම් නුවරක මම නතර කරන්නේ මේ අපි ඉන්න ගෙස්ට් හවුස් එක ඇතුලේ මේ ඉන්නේ. දැන් හෙට උදේනේ අපි දැන් ආයේ තව තැනකට යන්න ඉඳන් ඉන්නේ. මේ රෑ කට්ටිය පොඩි ආදරයක් ගන්නවා. සංගීත පොඩු තරගෙන මේ සංගීත තොප්පි තරගෙ මේ තියෙන්නේ. යංක පොඩ්ඩක් අපි තරගෙ මැද්දට. කො අවුට් වෙච්චා මාත් ඉන්නවා. දාන්න දා. හරි. ඉතින් guys එළියේ ඇතුලේ සංගීත පුඩු තරගේ යනවා. සංගීත පුඩු තරගේ නෙමෙයි තොප්පි තරගේ. මම පොඩ්ඩක් එළියට ආවා. ඔයාලට පේනවද කඳු උඩ? පේන්නේ නැහැ අප්පෝ. නේද? ලස්සනට පේනවා කඳු උඩ ගෙවල් තියෙන ඒ වගේ ලයිට් දාලා තියෙනවා. Good morning guys. දැන් අද අපි මේ හෝම් ස්ටේ එකට බායි කියලා අපි ඊළඟ ගමන යන්නේ. වෙනවනේ කාමරේ. attach bathroom එකක් තියෙනවා මෙතන. එහෙනම් ඉස්සරහට හම්බෙමු. ඉතින් අපේ උදේම ප්ලෑන් එකනේ මේ නුවර ශ්‍රී දලදා මාලිගාවට යන්න. ඒ වුණාට ඒ ගිහිල්ලා එතනින් ගම්පොළ අම්බුලාවට යනවා කියලා තමයි හිතන් හිටියේ. ඒ වුණාට යන අතරමඟදී අපිට හම්බුණා වෝටර් වර්ල්ඩ් කැන්ඩි. ඒ කියන්නේ මෑතකදී නුවර පටන් ගත්ත එකක්. තාම හදන ගමන් ඒක තියෙන්නේ. ඉතින් අපි මුලින්ම ගියේ එතෙන්ට. guys මන්දාරම් නුවර පහු කරලා යන ගමන් අපිට වෝටර් වර්ල්ඩ් එක හම්බුණා. يعني නුවර තියෙන්නේ මේක. මාළු සහ කුරුල්ල බලන්න තමයි තියෙන්නේ මෙතන. ඇතුළට ගිහින් බලමුකෝ. ඉතින් guys මේ දාලා තියෙන ටිකට් ප්‍රයිසස් ටික. යහන්. ඔයාලට දෙන්න බලන්න ෆොටෝ එකක් ගන්න.
ගයිස් මේ මාළුව මේ වෙනහට තියෙන මාළු ජාතියක් පරිනාමික මත්ස්‍ය වෙනහට තියෙන්නේ මේ ඉන්නේ ජාතිය මාළුවෙක් පේනව නේද වතුරේ ඉඳලා ගොඩට පරිණාම වෙන්න පටන් ගත්තා මතේ. ගයිස් මේ තියෙන ඇමසන් වැසි වනාන්තරයේ ආශ්‍රිත මත්ස්‍ය විශේෂ අහම්බෙන් වගේ අපි ඉතින් මේ තැන දැක්කේ මන්දාරම් නුවරද නුවරට යන ගම පේනව නේද ඉතින් ගයිස් මේ ඉන්නේ මේ ලොව භයානකම මත්ස්‍ය විශේෂය පිරානා බලකොටුවටේ ආරක්ෂාවටත් දාලා තියෙන ඒ කාලේ මෙන්න මේ මාළු වර්ගේ මේ ඉන්නේ තන්නේ කර සොම්බි වෙනවත් තියෙන්නේ නංගි වැඩ මොනවද මේ ගැන කියන්න තියෙන්නේ මේ බලන්න ආපු තැනට ගැන තැන ගැන මේ හරි ලස්සනයි හැබැයි හිතපු තරම් නම් ලොකු කලෙක්ෂන් එකක් නැහැ පොඩි කලෙක්ෂන් එකක් තියෙන්නේ මම නම් දන්නේ කොහොම හරි මම බලාපොරොත්තු වෙන තරම් ෆිෂ් කලෙක්ෂන් එකක් ඇත්තටම කිව්වොත් නැහැ so disappointed ඒක නම් ඇත්ත ඉතින් මේක මෑතකදී හදාපු එක නිසා එච්චර බලන්න දේවල් නැහැ ඉස්සරහට හැදෙයි කියලා හිතනවා ඉතින් අපි ඊළඟට යන්න ලෑස්තිනේ ගම්පොළ අම්බුලුවාවට යන එක ලේසි වුණේ නැහැ නුවර ටවුන් එකට ගිහලා නුවරින් එන කට්ටක් කාලා තමයි පේරාදෙනියට පන්න ගත්තේ වැඩේ කියන්නේ එතනින් එහාට යන්න ගම්පොළ අම්බුලුවාවේ එන්ට්‍රස් එක ගාවට වෙනකන් ගියා ඒ වුණාට එන වැස්සක් වැහුවාන්ද උඩ ඉඳලා පහළට ගල් පෙරලෙනවා ගස් කඩම් වැටෙනවා කියන්නේ දිට්ටුවා එක්ක අලුත් ප්‍රශ්න ඇති වුණානේ ඉතින් අපිට උඩට යන්න දෙන්න බෑ කිව්වා ඒ වුණාට යන පාරේ තියෙන ලස්සන මම වීඩියෝ කරලා තියෙන්නේ ඒක ඔයාලට පෙන්නන්න